everyone මම අද කතා කරන්නේ ගොඩාක් වැදගත් කාරණයක්. ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිතා කරනකොට මොනවද අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු කියලා. තාමත් වැදගත් මාතෘකාවක්. මේකදී අපි වැදගත් වෙන්න ඕනේ කාරණේ ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිතා කරනකොට සැලකිලිමත් වෙ යුතු කරුණු කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි තමන්ට තියෙන තමන් ගැන තියෙන විශ්වාසය. ඒ කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිතා කරනකොට තමන්ට තමන් ෂුවර් නැත්තම් ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිතා කරන්න එපා. තමන්ට තමන් ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ. භාණ්ඩයක් ගැනීමේදී මිලදී ගැනීමේදී තමන් මේ භාණ්ඩය ගන්නේ තමන් මේ සල්ලි earn කරලා නැත්තම් මේ සල්ලි උපයලා තමයි මම මේ භාණ්ඩය ගන්නේ. මෙන්න මේ කියන විශ්වාසෙත් එක්ක තමයි ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිතා කරන්න ඕනේ. මෙන්න මේ කියන විශ්වාසය නැතුව මෙන්න මේ කියන ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් එක නැතුව ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් එක කියන්නේ තාමත් වැදගත් දෙයක්. අපි ඩිසිප්ලින් එක කියන අපේ ජීවිතේට වැදගත්ම කාරණයක්. විනය කියන කාරණය ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් නැත්නම් මූල්‍ය විනය කියන එක තාමත් වැදගත්. අපිට බෑ එදා වේල ටුවර්ස් යන ජීවිතේ. එහෙම ගියොත් ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිතා කරන්න එපා. ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිතා කරනවා නම් එදා වේල ටුවර්ස් වලට ක්‍රෙඩිට් කාඩ් එක සුදුසු ටූල් එකක් නෙමෙයි. හැබැයි තමන් ගැන විශ්වාසය තියාගෙන තමන්ගේ ෆයිනෑන්ෂල් නැත්නම් තමන්ගේ මූල්‍යමය පාලනයක් ඇතුව ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කරනනේ විශ්වාසය තමන්ට තියෙනවා. තමන් ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරන අත්‍යවශ්‍ය දේවල් වලට සමග. නැත්නම් මම ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කරනවා සල්ලි මුදල් උපයලා. කියන්නේ මල්ලගේ බැංකුවේ සල්ලි තියෙනවා. හැබැයි මම ඒ සල්ලි ටික යූස් කරන්නේ නැහැ. මම ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරනවා. මොකද මට ක්‍රෙඩිට් කාඩ් එක හරහා මාස 12 මාස 24 මාස 36 ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන් වලට යන්න පුළුවන්. ඒ හරහා මට වාසියක් ගන්න. ඒක තමයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි ඔයා ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කරනකොට තාමත් වැදගත් කාරණයක් තමයි ක්‍රෙඩිට් කාඩ් එකක තියෙනවා ෆීස්. මෙන්න මේ ෆී ස්ට්‍රක්චර් ගැන ඔයාට අවබෝධයක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයා ජොයිනින් වෙද්දි ජොයිනින් ෆී එකක් ඔයාට ක්‍රෙඩිට් කාඩ් එක සඳහා ගෙවන්නට වෙනවා. සමහර ප්‍රොමෝෂන් කාලවලදී ජොයිනින් ෆී එක ෆ්‍රී වෙනවා. සමහර බැංකු වලින් කිසිම ජොයිනින් ෆී එකක් නැතුව ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඒ ක්‍රෙඩිට් කාඩ් ගොඩක් වෙලාවට එන්ට්‍රි ලෙවල් ක්‍රෙඩිට් කාඩ් තමන්ට මේක යූස් කරන්න පුළුවන්. ඒ වගේ ප්‍රොමෝෂන් තියෙන ටයිම් එකක ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න පුළුවන්. හැබැයි දෙවෙනි කාරණේ තමයි ඒකෙන් පස්සේ ඔයාලට අනිවාර්යෙන් ඇනුවල් ෆී එකක් කියන්නේ වාර්ෂික මුදලක් ක්‍රෙඩිට් කාඩ් එකට යොමු කරන්න වෙනවා. අතන මේක ගොඩක් කට්ටිය හිතනවා අයියෝ මම මේ ඇනුවලි මොකටද මේ ගාණක් ගෙවන්නේ? මම ඩෙබිට් කාඩ් එකක් ගත්තොත් මට එහෙම ඇනුවලි ගාණක් ගෙවන්න අවශ්‍ය නැහැ නේ. කියන තාමත් මේ කියන්නේ ෆයිනෑන්ෂලි නොදන්නකමට කියන ප්‍රකාශයක් කියනවා. ඩෙබිට් කාඩ් එක මට ගෙවන්න අවශ්‍ය නැහැ නේ කිසිම ගාණක් අවුරුද්දකට සැරයක්. හැබැයි ක්‍රෙඩිට් කාඩ් එකක් මට ගෙවන්න වෙනවා මාසෙට ඇනුවල් ෆී එක. එයි මම ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න. මතක තියාගන්න ක්‍රෙඩිට් කාඩ් එකක් කියන්නේ ෂෝට් ටර්ම් ලෝන් එකක්. ඒ කියන්නේ මොකක්ද? කෙටි කාලීන ණය මුදලක්. ඔයාලට දින 50ක වගේ ඔයා පර්චේස් කරලා දින 50ක වගේ කාලයක් හම්බ වෙනවා මේ ණය මුදල පියවන්න. දැන් ඔයාගේ මුදල් ඔයා ඒ කාලය තුල ඒකට යූස් කරන්නේ නැතුව තියාගෙන ඉඳලා ඔයාලට පුළුවන් ඒක හිතන්නවා රුපියල් ලක්ෂයක මොකක් හරි පර්චේස් එකක් කරා කියලා. ඔයාලට දින 50ක් වගේ කාලයක් දින 45ක් දින 50ක් විවිධ බැංකු වල වෙනස් වෙනවා. කාලයක් ඔයාලට හම්බ වෙනවා මේ ණය මුදල ගෙවන්න. රුපියල් ලක්ෂ ගෙවන්න. ඒතර ඔයාලට පුළුවන් මේ ලක්ෂය ඔයාලගේ ලක්ෂයක් තියෙනවා. ඒක පුළුවන් ඔයාලට ෆික්ස් ඩිපොසිට් එකක් දාලා තියෙනවා. අපි තුන් මාසයක් ඔයා ෆික්ස් ඩිපොසිට් එකක් දාලා තිබ්බොත් ලක්ෂයක් 106ක වගේ ඔයාලට සැලකිලි ගාණක් රුපියල් 1000ක් 100 එකක් හම්බ වෙනවා. රුපියල් 1000ක් රුපියල් 800ක් වගේ හම්බ වෙනවා. ඒතර ඒ මුදල ඔයාලට එක්ස්ට්‍රා ඔයාගේ account එකට හම්බ වෙනවා. දැන් ඔයා අවුරුද්දක් තුල මේ purchases කරා කියලා. ඒතර ලක්ෂයක් අවුරුද්දක් ඔයා තියාගෙන ඉන්න රුපියල් 10000ක මුදලක් ඔයාට බැංකුවෙන් ඔයාට ඉන්ට්‍රස්ට් එක විදියට බැංකුව ඔයාට ගෙවනවා. right. හැබැයි ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක ඔයාගේ රුපියල් ලක්ෂයක purchase එකක් ඔයාට ලක්ෂය ඒ වෙලාවේ දාන්න ඕනේ. ඉන්ස්ටෝල්මන්ට් ෆී වලට යන්නත් පුළුවන්. ඔයාට ඉන්ට්‍රස්ට් ෆ්‍රී ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන් වලට යන්නත් පුළුවන්. ලොකු අවස්ථා ගොඩාක් තියෙන ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කරද්දී. ඒ වගේම සිකියුරිටි එක ගොඩක් වැදගත් ක්‍රෙඩිට් කාඩ් එකකදී. ගොඩක් ක්‍රෙඩිට් කාඩ් වල සිකියුරිටි එක හයි සිකියුරිටි තියෙන්නේ. ඒතකොට ඒ ඇඩ්වාන්ටේජ් එකත් ඔයාලට ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කරනකොට තියෙනවා. දැන් ඇනුවල් ෆී එකට යන මුදල ගැන හිතන්නට එපා. ඔයා ඇනුවල් ෆී එකට යන මුදල ගැන හිත ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න නැහැ කියලා කියන්නේ මම කියන්නේ ඔයා මේ ක්‍රෙඩිට් කාඩ් ඉකෝසිස්ටම් එක ගැන අවබෝධයක් නැහැ. නැත්නම් ක්‍රෙඩිට් වල තියෙන බලය නැත්නම් මේ ලෙවරේජ් කියන එක ගැන තියෙන බලය ගැන ඔයාට කිසිම අවබෝධයක් නැති නිසා. ඊළඟට වැදගත් වෙන කාරණයක් තමයි ඉමර්ජන්සි ෆන්ඩ් එකක් විදිහට ඔයාලා ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරන්න පුළුවන්. දැන් හිතන්න ඔයාගේ
අඳුරන කෙනෙක් ඔයාගේ යාළුවෙක් ඔයාගේ පවුලේ කෙනෙක් හදිසියෙ ලෙඩ වෙනවා. ඔයාට හොස්පිටල් එකට යනවා හොස්පිටල් ෆී එක ගෙවන්න. බැංකුවේ කිසි මුදලක් නැහැ. ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ඒක ඉමර්ජන්සි ෆන්ඩ් එකක් විදිහට ඔයාට යූස් කරන්න. හැබැයි දින 50කට පස්සේ ආයේ මුදල පියවන්නට ඕනේ. හැබැයි ඒ අවස්ථාවේදී රයිට් ඔයාගේ යාළුවෙන් කාන් හරි එළියලා ඔයාට ඒ මුදල පියවන්න පුළුවන් දින 50කට පස්සේ. හැබැයි ඒ මොහොතේදී ඔයාට පුළුවන් ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිතා කරලා ඔයාගේ ඉමර්ජන්සි එක ෆිල් අවුට් කරගන්න. ඉතින් දාන්න ඔයාට හදිසියේ හොස්පිටල් බිල් එකක් ගෙවන්න. හදිසියේ මොකක් හරි පේමන්ට් එකක් ඔයාට ගෙවන්න. ඒ ඔයාට පුළුවන් ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කරලා මේ පේමන්ට් එක තාම සාර්ථක ලෙස කරන්න. ඒතර ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කිරීමෙන් ඔයාට ගොඩාක් බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. ඉතින් මෙන්න මේ බෙනිෆිට්ස් ගැන අවබෝධයෙන් ඔයා කටයුතු කරන්නට ඕන. ඒක තමයි පළවෙනි කාරණය. ඊළඟට ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිතා කරනකොට ඊළඟට වැදගත් වෙන්න ඕන සැලකිලිමත් කරන කාරණය සමහර ක්‍රෙඩිට් කාඩ් තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් කැටගරි දෙකකට මම සලකන ක්‍රෙඩිට් කාඩ්ස් මේක බේසික් කැටගරයිස් කිරීම. එකක් තමයි කෑෂ්බැක් රිවෝඩ් දෙන කාඩ්ස් අනිත් එක තමයි පොයින්ට්ස් දෙන කාඩ්ස්. ඒතකොට කෑෂ්බැක් රිවෝඩ්ස් දෙන කාඩ්ස් අපි භාවිතා කරන්න ඕනවා එන්ට්‍රි ලෙවල් එකේ. ඔයාගේ ෆෝකස් එක කෑෂ්බැක් ගන්න නම් කෑෂ්බැක් රිවෝඩ්ස් දෙන ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඕනේ. ඒවා එතරම්ම ඒවා එන්ට්‍රි ලෙවල් එකේ ක්‍රෙඩිට් කාඩ්. ඒ වලින් ගොඩක් වෙලාට පොයින්ට්ස් හම්බෙන්නේ නැහැ. හැබැයි ඒක ඉනිෂියල් ස්ටේජ් එක ඔයාලට ක්‍රෙඩිට් කාඩ් ජර්නි එක ස්ටාර්ට් කරන්න තාමත් වටිනා ටූල් එකක් මේ කෑෂ්බැක් රිවෝඩ්. සාමාන්‍යයෙන් රුපියල් 1500ක් වගේ මුදලක් සාමාන්‍ය කෑෂ්බැක් රිවෝඩ්ස් ඔයා හරියට යූස් කරනවා නම් මන්ත්ලි ඔයාට ගන්න පුළුවන්. ඒ කියන්නේ මාස 12 1500 ගන්න වැඩි කරොත් රුපියල් 18000ක මුදලක් ඔයාට ක්‍රෙඩිට් කාඩ් එක හරහා කෑෂ්බැක් ගන්නට පුළුවන්. මම හිතන්නේ රුපියල් ලක්ෂ 8ක් විතර අවුරුද්දට වියදම් කරලා රුපියල් 18000ක වගේ කෑෂ්බැක් එකක් ඔයාට ගන්නට පුළුවන්. ඒ කෑෂ්බැක් කාඩ්ස් වල. ඊළඟට තියෙන අනිත් කාඩ් වර්ගය තමයි පොයින්ට්ස්. ක්‍රෙඩිට් කාඩ් වලින් ඔයාට පොයින්ට්ස් ලබා දෙනවා. පොයින්ට්ස් ලබා දෙනකොට සාමාන්‍යයෙන් 100ට එකක් තමයි දෙන්නේ. ඒ කියන්නේ ඔයා ලක්ෂයක් වියදම් කරලා රුපියල් 1000ක පොයින්ට්ස් හම්බෙනවා. රයිට් පොයින්ට්ස් 1000ක් හම්බෙනවා. ඔයා ලක්ෂ 10ක් වියදම් කරොත් ඔයාට හම්බ වෙන පොයින්ට්ස් 10000. ඒතර මේ පොයින්ට්ස් කියලා කියන්නේ ඔයාට පොයින්ට්ස් ATM මැෂින් එකට ගිහිල්ලා සල්ලි කරගන්න බෑ. හැබැයි ඔයාට පොයින්ට්ස් යූස් කරලා ඕනම වෙන්ඩරකින් ඒ වෙන්ඩර් රෙජිස්ටර්ඩ් වෙන්ඩරකින් ඔයාට බඩු මිලදී ගන්න පුළුවන්. QR කෝඩ් එකක් විදියට මේ බඩු මිලදී ගැනීම. ඉතින් මෙන්න මේ වගේ ගොඩාක් ඇඩ්වාන්ටේජස් තියෙන ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිතා කරනකොට අසලකිලිමත් වෙන්න ඕන කාරණා. ඒක තමන්ගේ රික්වයර්මන්ට් එක මුලින් ඇනලයිස් කරන්න. මට මොන වගේ ක්‍රෙඩිට් කාඩ් එකක්ද අවශ්‍ය? මගේ රික්වයර්මන්ට් එක මොකක්ද? මගේ අවශ්‍යතාවය මොකක්ද? මට අවශ්‍ය වන්නේ මගේ අධ්‍යාපනයට ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරන්න. මට අවශ්‍ය වන්නේ ගෝල්ඩ් පර්චේස් කරන්නද මම මේ ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරන්න. නැත්නම් මට අවශ්‍ය වන්නේ මේක ට්‍රැවල් පර්පසස් වලටද? නැත්නම් මට මේ ක්‍රෙඩිට් කාඩ් එක අවශ්‍ය වන්නේ සුපර් මාකට්ස් වලින් නැත්නම් ෆැෂන්ස් හවුසස් වලින් ඒ කියන්නේ බෙනිෆිට්ස් ගන්නද ඔෆර්ස් ගන්නද? මේක ගැන හරි අවබෝධයක් එක්ක ඔයා හරියට ඔයාගේ රික්වයර්මන්ට් එක ඇනලයිස් කරලා ඒ අවශ්‍ය ඇනලයිස් එක අනුව ඔයා ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එක සිලෙක්ට් කරන්න ඕනේ. ඒක තමයි තාමත්ම වැදගත් කාරණා. මොකද හරි ක්‍රෙඩිට් කාඩ් එකක් යූස් කරොත් ඇත්තටම වගේ ඒක යාළුවෙක් වගේ වාට. වාට අත්‍යවශ්‍යතාවයකට ඉන්න වගේ යාළුවෙක් වගේ වාට ඕන වෙලාවක යා මුදල් අවශ්‍යතාවය දෙනවා. මුකුත් අහන්නේ නැහැ. අර ඕන වෙලාවක වාගේ ෆ්‍රීඩම් එක යටතේ වා ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කරන්න පුළුවන්. හැබැයි වැදගත්ම කාරණේ තමයි ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කරනකොට ෆයිනෑන්ෂල් ඩිසිප්ලින්. මූල්‍ය විනය. මූල්‍ය විනය නැතුව ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කරන්න එපා. ඒකෙන් වාගේ ජීවිතේත් නාස්ති වෙනවා. තව අන්තිමට කරන්න බැංකුවක් රිච් කරන එක විතර බැංකුවක් පෝසත් කරන එක විතර. ඒ නිසා ඔයාට තියෙන ඕන එක පළවෙනි කාරණේ තමයි ඩිසිප්ලින් මූල්‍ය විනය කියන එක. මේ මූල්‍ය විනය වලක තියෙනවා නම් මම හිතන්නේ ක්‍රෙඩිට් කාඩ් එක ඇත්තටම වටිනා ටූල් එකක් ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න. Thank you very much. මේ වගේ financial advice නැත්නම් financial tips management ඔයාලා දැනගන්න කැමති නම් මේ වීඩියෝ එක subscribe කරලා තියාගන්න. මම මේ වගේ videos publish කරනවා. ඔයාලට පුළුවන් මේ channel එක subscribe කරලා තියාගන්න. ඒකෙන් ඔයාලට මම හිතන ගොඩක් ලොකු වටිනාකමක්. ඒ වගේම ඔයා දන්න කාට හරි මේ වීඩියෝ එක share කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයා හිතනවා නම් මේ වීඩියෝ එකේ quality එක තව වැඩි වෙන්නට ඕනේ කියලා මොනවා හරි තව ඔයාට කියන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් පල්ලෙහා comment box එකේ comment කරන්න. Thank you very much.